Hi guys, welcome back to my YouTube channel. අද අපි ඇවිල්ලා ඉන්නේ ෆින්ලන්ඩ් වල ඒෂියන් මාකට් එකකට. බලමු ඒෂියන් මාකට් එකේ මොනවද තියෙන්නේ කියලා. ගොඩක්ම අපි ආවේ එළවලු මොනා හරි ගන්න කියලා. ඉතින් හැමදේම තියෙනවා. මෙතන තියෙන්නේ මේ මුං ඇට, කව්පි, ඒ වගේ දේවල්. සහ මෙහෙමයි දැන් මේ යූරෝ වලින් ගත්තම මේ බඩු සාමාන්‍ය ගණක්. නමුත් මේක අපි ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කළාම අපිට ලොකු ගාණක් එනවා. දැන් අපි ලංකාවේ මුං ඇට කිලෝ එකක් ගත්තු ගාණ නෙවෙයි මෙහෙදි යූරෝ එක ලංකාවට කන්වර්ට් කළාම ගාණ එන්නේ. ඉතින් ගොඩාක් ගණන් කියලා අපිට හිතෙනවා. ඒ වුණාට ඉතින් එහෙම වෙන රටකට ගියාම අපිට ඇත්තටම එහෙ තියෙන කරන්සි එක අපේ රුපීස් වලට කන්වර්ට් කරලා බලන්න බෑ. මොකද මෙහි ජොබ් එකක් කරලා මෙහි earn කරද්දි අපි යූරෝ වලින් වේදම් කරන හින්දා යූරෝ වලින්ම තමයි ගාණ බලන්න වෙන්නේ. මෙන්න අපි දැකලා පුරුදු ප්‍රොඩක්ට් එකක් තියෙනවා. MD සෝස් එකක් තියෙනවා. Jack Mackerel. මොකද? Sri Lankan product. මේ මාකට් එකෙන් එළියට ගන්න බෑ යන්ද? මොන පපඩ? Green papada. ගන්න බඩු තෝරගන්න. Tada. ලංකාවේ එළවලු දෙකට පිස්සු ඇදිලා. මේ නිවිති මේ නිවිතියක් ගමද මේ මේවල දර කන්නේ ගන්න කොස්සෙට ගත්තද? නෑ කොස්සෙට ගන්න නෙවෙයි. මෙතන මොනවද තියෙන? මෙතන තියෙන අම්බරෙල්ලා කිලෝ එක 3.90යි. අපි හිතමු කිලෝ එක 4යි කියලා. එතකොට ලංකාවේ 300න් වැඩි කළොත් කිලෝ එක 1200ක් වගේ වෙනවා. එහෙම කන්වර්ට් කරන්න එපා මම මේ කිව්වට. මෙතන කොස්සට කිලෝ එක 8.50 යූරෝ. එතකොට මෙතන දෙහි තියෙනවා කිලෝ එක 3.50යි. වම්බටු තියෙනවා. මුරුංගා තියෙනවා. එතකොට හැමදේම තියෙනවා ඒෂියන් මාකට් එකේ. මේ හැමදේම තියෙනවා. ඔයාලට කැමති දෙයක් කරලා තෝරලා ගන්න පුළුවන්. එතකොට තව මොනවද තියෙන්නේ කියන බලමු. රාබු 2.20යි කිලෝ එක. මෙතන අඹ තියෙනවා. තව මෙතන පලා වර්ග ඔක්කොම තියෙනවා. ඔක්කොම පැකට් කරලා තමයි තියෙන්නේ මෙහෙ. මම නිවිති ගත්තා. එතකොට මුරුංගා කොළ ගත්තා. තව මම දන්නේ නැති ಜಾති ගොඩක් තියෙනවා පලා වර්ග මොනවද කියලා මම නම් දන්නේ නැහැ. තව රම්පේ තිබ්බා පැකට් කරලා කරපිංචා. සමම ගොටුකොළ බැලුවා මට ගොටුකොළ නම් හම්බුන්නේ නැහැ. එහෙනම් මෙහි ගොටුකොළ ගන්න තැනක් කවුරු හරි දන්නවනම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නේ නිවිති. මේ විදිහට තමයි පුංචි පැකට් වල පැකට් කරලා එන්නේ. ඉතින් ඒෂියන් මාකට් එකකට ගිහින් බලන්න ෆින්ලන්ඩ් ඉන්න අය නම් ඉතින් දන්නවා. අලුතෙන් ආපු කට්ටිය මේ බඩු හොයනවා නම් ඉතින් ඒෂියන් මාකට් එකකින් තමයි ගන්න තියෙන්නේ. ඔන්න රුපියල් 2700 කොස්සර කිලෝ එකක් ගන්නවා. ඔන්න කරනවා නම් වැඩ මෙහෙ ඇවිල්ලා. යුරෝ 8.50 කියන්නේ රුපියල් 2600 කොස්සර කිලෝ එකක්. මේ තියෙන්නේ මයොක්කා කිලෝ එකක් 3.90යි. මෙතන ඔක්කොම කිලෝ එකේ ප්‍රයිසස් තමයි දාලා තියෙන්නේ. ඉතින් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට යට බකට් එකේ තියෙනවා පොල්, චූටි පොල්. හැබැයි අපි නම් මේ පොල් ගන්නෑ. මොකද ගා ගන්න විදියක් නෑනේ ගෙදර ගෙනහිල්ලා. අපි ගන්නේ මේ පැකට් කරපු පොල් කිරි. ඒක ලේසි. පොල් ගෙඩියක් 2.50යි. ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන තියෙනවා නූඩල්ස් පැකට් තියෙනවා. එතකොට ඉන්දියාප්ප පිටි, ආප්ප පිටි, තෝසෙ මිශ්‍රණ, එතකොට කොත්තු පැකට්. ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් තෝරලා බලලා ගන්න තමයි තියෙන්නේ.
කීයක් ගියාද? තියෙන්නේ රුපියල් 6000ක බඩු. මොනවද තියෙන්නේ? ඒක තමයි. නේද? වම්බටු, නිමිති, මොකොල, රම්පේ, තමුණද? පපඩම්, අවුමිරිස් අමුමිරිස්, දෙකාඩි. එච්චර. 6000.